හෙලෝ ළමයි හෙලෝ අද මම මගේ දවල් කෑම වේල රසවත් කරන්න තමයි මේ විදියට කොහිලාල වලින් රසම රස රෙසිපි එකක් හදාගත්තේ. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි බලමු කොහොමද මේ කොහිලාල බයිට් එක හදන්නේ කියලා. අපිට මුලින්ම මේකට ඕන වෙනවා කොහිලාලයක් සුද්ධ කරලා ඊට පස්සේ ඒක මේ වගේ හීනියට පෙති කපා ගන්න. අර පොල් පරාල කෑලි වගේ කපා ගන්න එපා. එතකොට මේකට සෙට් වෙන්නේ නැහැ ළමයි. ඊට පස්සේ අපිට ඕන වෙනවා පාන් කුඩි ටික, ඒ වගේම පාන් පිටි. ඒ වගේම ළමයි පාන් පිටියකට එකතු කරන්න ඕන කහ ටිකක්, ලුණු ටිකක්, මිරිස් කුඩු ටිකක්. එතකොට හරි පොඩ්ඩක් නිකන් සැරට කට සැරට තියෙනවා. හරි. ඊට පස්සේ ළමයි අපි දැන් මේ හදාගන්න යන්නේ බැටර් එක. ඊට පස්සේ අපි දැන් අර කහ ලුණු මිරිස් කුඩු එකතු කරපෙකට වතුර ටිකක් දාලා මේ විදිහට ටිකක් බැටර් එකක් හදාගන්නවා. හැබැයි ළමයි මං හදාගත්ත බැටර් එක මේ වෙනකොට ටිකක් තික් ගතිය වැඩි ඔයාලට පේනව නේද? හරි. ඒක නිසා මම මේකට ආයෙ වතුර ටිකක් ඇඩ් කරා. ඔයාලා මේ බැටර් එක හදාගත්තී හරිම පදමට හදාගන්න. එතකොට මේක ලේසියෙන් හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපි අර කපාගත්ත කොහිල රවුන්ඩ් ටික තියෙනවනේ. ඒ ටික මේ බැටර් එකට දාලා මේ බැටර් එක හොඳට තැවරුණාට පස්සේ පාන් කුඩු එකට දානවා. ඊට පස්සේ හොඳට ඒ විදිහටම පාන් කුඩු ටිකකුත් මේකේ තවර ගන්නවා. ඔයාලා ළමයි මේක හදාගන්නකොට විශේෂයෙන් මතක තියාගන්න අර අපේ කොහිල පෙති ටිකේ හොඳට බැටර් එක ගෑවුනේ නැති වුණොත් පාන් කුඩු ටික එකට හොඳට මේ තැවරෙන්නේ නැහැ. කියන්නේ එතකොට අපිට බැද ගන්න අමාරුයි. මේ තියෙන්නේ අපි ඔක්කොම කරාට පස්සේ පාන් කුඩු තවරගෙන ඉවරුණාට පස්සේ කොහිල පෙති වල ෆයිනල් ලුක් එක. දැන් අපිට තියෙන්නේ මේ වගේ තාච්චියක් අරගෙන ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා හොඳට රත් වෙන්න තියලා මේ ටික නිදහසේ බැද ගන්න එක. ඉතින් ළමයි මතක තියාගන්න මේක අර අඟුරු වෙන්න බැද ගන්න එපා. මොකද දත් මදින්නේ නෙමෙයි අපි මේක ගන්නෙ කන්න. ඒක නිසා නිදහසේ පිළිවෙලට මේක බැද ගන්න රන්වන් පාට එනකන්. එහෙනම් ළමයි ගිහිල්ලා එනම් බයි.